සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුණෝත්තර ශ්‍රේණි ගාන. ගුණෝත්තර ශ්‍රේණි ගාන මේ ගාන ඔයගොල්ලන්ගෙන් ගිය අවුරුද්දේ පාස් පේපර් විභාගයේ ආපු ගානක්. එතකොට මේක මම අද ඔයගොල්ලන්ට කියලා දෙනවා සාමාන්‍යයෙන් කොහොමද සූත්‍රය භාවිතා කරන්නේ නැතුව. ඔයගොල්ලෝ දන්නවා ගුණෝත්තර ශ්‍රේණි වලට අදාළ සූත්‍ර කීපයක් තියෙනවා. සමාන්තර ශ්‍රේණි වලටත් තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි වලටත් තියෙනවා. එතකොට මේ සූත්‍රයක් පාවිච්චි කරන්නේ නැතුව කොහොමද මේ ගානක් ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ කියලා. එතකොට මම මේ ගාන ගන්නවා. මේක 15 වෙනි ගාන ගිය අවුරුද්දේ ආපු. ඒක කියලා තියෙනවා ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදය ඍණ 6ද තුන්වන පදය ඍණ 12ද වේ. මෙම ශ්‍රේණියේ පස්වන පදය හොයන්න කියලා. හරි. අපි එහෙනම් ගැටලුව හදන විදියට යමු. හරි නාගේ මල්ලි මම බෝඩ් එකේ ලියලා තියෙනවා ගුණෝත්තර ශ්‍රේණියක් අපිට ලියන්න පුළුවන් විදිහ. මේක පොඩ්ඩක් මම පැහැදිලි කරලා ලියලා නැහැ. පැහැදිලි කරන්නම් මම බලන්න. අපි මුල් පදේ A කියලා ගත්තොත් පොදු අනුපාතය R කියලා ගත්තොත් මුල් පදේ අපි A කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ දාන ශ්‍රේණියක පළවෙනි පදය පොදු අනුපාතයෙන් වැඩි වෙලා තමයි දෙවෙනි පදේ හැදෙන්නේ. ඒ නිසා අපිට ගන්න පුළුවන් A වැඩි කිරීම R තමයි දෙවෙනි පදේ. එහෙනම් තුන්වෙනි පදයට යද්දි මොකද වෙන්නේ? ඒ ආපු දෙවෙනි පදේ නැවත වැඩි වෙනවා අර පොදු අනුපාතය. එහෙනම් AR වැඩි වෙනවා R වලින්. AR වලින් වැඩි වුණාම මොකද වෙන්නේ? අපි දන්නවා AR වර්ගයක් හැදෙනවා. එහෙනම් තුන්වෙනි පදේ කියලා ඉන්නේ මොකද්ද? AR වර්ගය. හරි. ඒ විදිහට ගත්තාම එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද මේ ගුණෝත්තර ශ්‍රේණිය මම මේ ලියලා තියෙන විදිහට. ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියක් ඔයගොල්ලන්ට අදාළව තියෙන මේ විදිහට ලියන්න පුළුවන්. හරි. එහෙම ලියන්න පුළුවන්. එහෙනම් මේක මේ තියෙන්නේ T1 මේ T2 මේ T3 තුන්වෙනි පදේ. එහෙනම් මේ විදිහට ගත්තාම අපි බලමු මේකේ අපිට කියලා තියෙනවා දෙවෙනි පදේ ඍණ 6ලු. එහෙනම් මම මේ ලියලා තියෙන T2 සමානයි නේද ඍණ 6ට. එතකොට T3 සමානයි නේද ඍණ අපිට දීලා තියෙන කීයද? අපිට දීලා තියෙන තුන්වෙනි පදේ ඍණ 12යි කියලා. ওই විදිහට දාන්න පුළුවන් නේ. හරි. එහෙනම් මම මෙතනදී කරන්නේ ඇත්තටම පොදු අනුපාතය හොයාගන්න යන්න. පොදු අනුපාතය හොයාගන්න යන. කොහොමද බලන්නේ හොයාගන්නේ? මෙන්න මේකයි ක්‍රමය බලා ගන්න. මම කරන්නේ මෙන්න මේ AR වර්ගයේ AR වලින් බෙදෙනවා. ඒ කියන්නේ AR වර්ගය බෙදෙනවා AR වලින්. හරිද? සමාන වෙනව නේද? ඍණ 12 බෙදීම ඍණ 6ට. ඉතින් AR වර්ගය කියන්නේ ඍණ 12යි AR කියන්නේ ඍණ 6යි. මෙයා බෙදීම මෙයාවම තමයි මේ තියෙන්නේ. හරියට මෙහෙම කිව්වොත් T3 බෙදීම T2 තමයි මේ දෙවිදිහකට ලියලා තියෙන්නේ. හරිද වැරදිද? හරි. T3 බෙදීම T2 තමයි AR වර්ගයේ බෙදීම AR කියන්නේ. එක විදිහක්. ඒකම සමාන වෙනවා අපිට දීලා තියෙනවානේ. මොකද්ද? ඍණ 12 බෙදීම ඍණ 6. තේරෙනවනේ? හරි. එහෙනම් මේ වෙලාවේදී අපිට කරන්න පුළුවන් R හොයන්න. කොහොමද හොයන්නේ බලන්න. මේ Aට A කැපිලා යන නිසා. Aට A කැපිලා ගිහිල්ලා ඔයාලට පේනවා මෙතන R වර්ගයටත් R කැපිලා යනවා. R වර්ගයටත් R කැපිලා ගිහිල්ලා අපිට R වලට උත්තරයක් ගන්න පුළුවන් ඍණ 12 6න් බෙදලා. ඒක ඉතින් කොහොමත් වෙන්න බෑ මේ. ඇයි ඉතින්? R ගෙන් වැඩි වෙලා AR වර්ගය ආවනම් මේක අහපුව මෙයාගෙන් බෙදුනහම එන්නේ පොදු අනුපාතයම තමයි. අපි ඒක ලියලම පෙන්නවා R හොයන්න. එහෙනම් මෙතනින් R හොයපුවම මොකද වෙන්නේ? ඍණට ඍණ කැපිලා ඍණයි බෙදුනහම ධන 12න් බෙදුනහම 2යි. R වලට අපිට උත්තරයක් එනවා ධන 2යි කියලා. දැක්කද? අපිට R වලට උත්තරයක් ගන්න පුළුවන් ඒ විදිහට. හරි. අපෙන් R නෙමෙයි අහලා තියෙන්නේ. අපෙන් පොදු අනුපාතය නෙමෙයි අහලා තියෙන්නේ. පස්වෙනි පදයක් ගැන අහලා තියෙන්නේ. බලන්න කොහොමද පස්වෙනි පදයකට යන්නේ කියලා. මෙන්න පළවෙනි පදය, දෙවෙනි පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදේ නම් මෙන්න පස්වෙනි පදය. පස්වෙනි පදේ වෙන්නේ මොකද්ද? මෙන්න මේ AR 4. ඉතින් AR 4නේ හොයන්න කියලා තියෙනවා. ඔව් හොයන්න කියලා තියෙනවා. එහෙනම් ඉතින් අපි හොයමුනේ. හරි කොහොමද හොයන්නේ බලන්න. උතේ AR 4 අපි ගන්නවා x කියලා. AR 4 x කියලා ගන්නවා. එහෙම ගත්තාම අපිට අර වැඩේම කරන්න පුළුවන් නේද? මොන වැඩේද බලන්න. AR 4 බෙදෙනවා අපි දන්න AR වර්ගයෙන් බෙදමු. AR 4 AR වර්ගයෙන් බෙදෙනවා. ඒකම නේද x බෙදීම ඍණ 12 කියන්නේ. ආපහු මම කියනවා
ඒ හාර 4 කියන්නේ පස්වෙනි පදේ. පස්වෙනි පදයේ බෙදීම තුන්වෙනි පදේ. කියන එක අපිට ලියන්න පුළුවන් නේද? x බෙදීම ඍණ 12 කියලා. ඇයි? ඍණ 12 නේ තුන්වෙනි පදය කියන්නේ. එහෙනම් අපිට ඒක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? AR 4 බෙදීම මොකද්ද? AR වර්ගය. AR වර්ගය. ඒක ලියන්න පුළුවන් අපිට x බෙදීම මොකද්ද? ඍණ 12 කියලා. බලන්න කොච්චර ලේසිද කියලා. x බෙදීම ඍණ 12 කියලා ලියන්න පුළුවන්. එකම පදේ. මේ පදයේ බෙදීම මේ පදය. නැත්තම් පස්වෙනි පදයේ බෙදීම තුන්වෙනි පදය ආපහු ක්‍රම දෙකකට ලිව්වා. ලියන්න පුළුවන් ඉතින් අපිට එහෙම තර්ක කරලා. හරි. එහෙනම් මොකද්ද කරන්න වෙන්නේ? මේ ඒට මේ ඒ අර ඉස්සෙල්ලා වගේ කැපිලා යනවා. ඒ කියන්නේ මුල් පදය මෙතනදී අපිට දැනගෙන ඉන්න ඕනෙත් නැහැ. කලින් දැනගන්න ඕනකම තිබෙත් නැහැ. දැන් දැනගෙන ඉන්න ඕනෙත් නැහැ. මෙතනදී මොකද වෙන්නේ? r වර්ගයට දර්ශක පාඩමේ සුළු කරන විදිය දන්නවා. r වර්ගයට මෙතනින් දෙකක් අඩු වෙනවා. දන්නවනේ. පාද සමාන නම් බෙදද්දී බලයන් අඩු කරන්න ඕන. එන 4න් දෙකක් අඩු වෙලා තමයි මේ දෙක දැම්මේ. එහෙනම් අපිට ඉතුරු වෙනවා මොකද්ද? r වර්ගයක්. r වර්ගයක් කිතන ඉතුරු වෙනවා. සමානයි නේද? x බෙදීම ඍණ 12ට. x බෙදීම ඍණ 12ට. ඇයි මම මේ විදිහට ලිව්වේ? අපි r දන්නේ r දන්න නිසා අපිට ලේසි බලන්න. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? හරස් වැඩි කරලා x උක්ත කරගමු. එහෙනම් r වර්ගයේ වැඩි වෙනවා ඍණ 12න්. සමානයි නේද x ට? r වර්ගයේ වැඩි කිරීම ඍණ 12 සමානයි x. ඉතින් r වර්ගය කියන්නේ මොකද්ද? r සමානයි 2 නම් r වර්ගය කියන්නේ 2 වර්ගය. 2 වර්ගය කෙලිම දාන්න කීයද? 4යි. එහෙනම් මම මේක මෙතෙන්ට ආදේශ කරනවා. r වර්ගය කියන්නේ 4යි. 4 වරක් ඍණ 12 තමයි මෙන්න මේ x කියන්නේ. එහෙනම් 4 වරක් ඍණ 12 කීයද? මෙතන අපිට එනවා 12 වරක් 4 48යි. ධනයි ඍණයි ගුණ වුණාම ඍණනේ. ඍණ උත්තරයක් එන්නේ සමානයි x. ඔන්න x කියලා ඍණ 48ක් ඇවිල්ලා මොකද්ද මේ x? x කියන්නේ මේ 1යි 2යි 3යි 4යි 5 වෙනි පදය. t5. t5 තමයි අපි x කියලා ගත්තේ. t5 තමයි x කියලා ගත්තේ. බලන්න කොච්චර ලේසිද කියලා. ඒ විදිහට අපිට උත්තරයක් ගන්න පුළුවන්. එහෙනම් 5 වෙනි පදය මොකද්ද? ඍණ 48යි. ඍණ 48යි. ඉතින් මේක අපිට මතක තියාගන්න ක්‍රමයක් කියන්නකො. හරි. මේ විදිහට මතක තියාගන්න පුළුවන්. කොහොමද? පළවෙනි පදයේ ඒනේ අපි ලියන්නේ. දෙවෙනි පදයේ වෙද්දි පුතේ බලය 1යි. r වල පළවෙනි බලය කියලා ඉන්නේ t2. ඊට පස්සේ තුන්වෙනි පදයේ වෙද්දි එකක් අඩු වෙනවා. තුන්වෙනි පදයේ t3 නම් r වල සංගුණක එකකින් අඩු කරලා ලියනවා. එහෙනම් හතරවෙනි පදයේදී මොකද වෙන්නේ? මේ හතරවෙනි එකනේ. මොකද වෙලා තියෙන්නේ? t4 තමයි. t4 ඇවිල්ලා තියෙන්නේ 4 එකක් අඩු වෙලා 3. එහෙනම් r වල බලය කීයද? 3යි. එහෙනම් මේ ශ්‍රේණිය මෙහෙම ගිහිලා 13 වෙනි පදේ කියන්න කිව්වොත් අපි ලියන්නේ AR 13නේ. 13 නම් R වල එකක් අඩු කරන බලය. එහෙනම් 12. ඔය විදිහට අපිට ලියන්න පුළුවන්ද බෑද? ලියන්න පුළුවන්. එහෙනම් අපිට ඕනම පදයක් අපෙන් විමසලා තියෙන එකක් මේ ශ්‍රේණියේ විදිහට ලියාගෙන මේ විදිහටම ගාන අහලා තිබ්බොත් ඒ අවශ්‍ය තැන් අවශ්‍ය විදිහට පියවරවල් අරගෙන මේ විදිහටම සුළු කරලා ඒකටත් උත්තරයක් ගන්න පුළුවන්. අපි එවැනි ගැටලුවක් වෙන අවස්ථාවකදී බලමු. මේ ගැටලුව මට කියන්න ඕනුනේ ඔයගොල්ලෝ නිතර පාවිච්චි කරන සූත්‍ර පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. හැබැයි සූත්‍ර පාවිච්චි කරන්නේ නැතුව මේ විදිහට දැනගත්තොත් ලේසියෙන් හදන්න පුළුවන්. සහ පළවෙනි පදේ දැනගෙන ඉන්න ඕනෙත් නැහැ. ඒ විදිහට තමයි එහෙනම් මේ ගැටලුව විසඳන්නේ සහ අපි ගොඩ යන්නේ. එහෙනම් පස්වෙනි පදයට අපිට ඍණ 48යි කියලා උත්තරේ ගත්තා. එහෙනම් ඔයගොල්ලන්ට තවත් අමාරු වගේ පාඩම් තියෙනවා නම් කමෙන්ට් දාන්න. අපි ඒවත් සලකලා බලලා ඊට අදාළ වීඩියෝ මේ එන මාසවලදී අනිවාර්යෙන් අප්ලෝඩ් කරන. ඒ නිසා මේක ඉගෙන ගන්න සහ තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන් තරම් ප්‍රශ්න වලත් එක්ක මේ දවස්වල ගැටෙන්න හැදිලා පුළුවන් තරම් ඒවා විසඳන්න උත්සාහ කරන්න. ඔයගොල්ලන්ට ඕලල් විභාගෙදී ගණිතයට එකක් ගන්න ප්‍රාර්ථනා කරනවා හැකියාව ලැබෙන්න කියලා. එහෙනම් වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයගොල්ලන්ට ජය වේවා.